Well, covered with city production. ආයිබෝන් මේ පාන්දරම අලුත් වීඩියෝ එකක් අවුරුද්දකට එකමාරකට විතර පස්සේ අරන් එනවා. තුර්කියේ වඩුව. අපි ගිහින් බලමු කොහොමගේද ඒක කියලා. තුර්කියේ වඩුමකට ඇවිල්ලා ඉන්නේ. මේ දෙන්නම් ෆිනිෂින් මාල වලට ගහන ලෑඩි. අද ඔයගලන්ට පෙන්වන්න තියෙනවා අලුත් දේවල් ටිකක් මේ හදනවා මේ ලස්සන පොන්චිල්ලා පුට්ටු මේස වගේ දේවල් ලංකාවේ අලුතෙන් කවුරු හරි මොනවා හරි දේවල් කරන කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අපි බලමු මේ ටික. ලොකු ලෑලි තියෙනවා. උගන්නන් තියෙන්නේ මෙහි පයින්ස්ලී. ලොකු හයිය තියෙන ලී එකක් නැහැ. ලිටර් ලී එකක් තුනක් ලොකු මේව එකක් නැහැ. ඉතින් ලංකාවේ වගේ හයිය වැඩි බර වැඩි ගිය හරි අඩුයි. ඒ වුණාට මෙහි තියෙන්නේ ඔක්කොම වගේ පයින්ස්ලී තියෙනවා. ඉතින් අපි බලමු මේ වගේ ලී වලින් කරපු වැඩ ටිකක් තියෙනවා මෙහි. මේ අතර තියෙන ඔළුව එහෙම හදන්න. මේ තියෙන්නේ මේක. සුදුවකට දන්වල පාවිච්චි කරලා තියෙනවා. එතන ලූප් එකක් තියෙනවා. ලූප් එකේ මේක අපිට කප් දෙකක් තියන්න පුළුවන් විදිහට arrange කරලා තියෙනවා. ඉඳගෙන බලන්න. මේ පුටුවක වටිනාකම වෙනවා තුර්කියේ මුදලින් ලීරා 10000. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ඒක ගුණ වෙන්න ඕනේ රුපියල් 8න් විතර. ඔබ තියෙනවා මේ අපුලන මේස જાතියක් අපි එකක් පෙන්නනවා. මේ තියෙන්නේ සුපර් මේස මේක මේසයක් දෙපැත්තට ඉඳ ගන්න මේසයක් කරන්නත් පුළුවන් තනි පුටුවක් කරන්නත් පුළුවන්. මේ වඩුවේට කියද්දී ලංකාවේ තරම් ලී ගෝලින් කරන දේවල් හරි අඩු උඟක් මේ කට්ටිය අපිට පාවිච්චි කරන්න තමයි වැඩිපුරම කැමති. මේ තියෙනවා සිවිලින් වලට එහෙම කරන ලෑලි ස්ලොට් ගණන් හදලා තියෙන බන්ඩල් ඒ පීසස් 8 10 12 වෙනම තියෙනවා. මේ තියෙන ට්‍රැවලින් මේ තව ස්පෙෂල් එකක් පෙන්වන්න ඕනේ. මේක බලන්න නිකන් බෑග් එකක් වගේ. මේ බෑග් එක වගේ එක දිග හැරියාම පෙන්වන හැටි මම ඕගොල්ලන්ට දිග හැරියාම තියෙන හැටි මම ඕගොල්ලන්ට පෙන්වන්නම්. පුටු හතරයි මේසේ. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. අපි ඉස්සරහදී තව මේ වගේ වීඩියෝ ඔයගොල්ලන්ට තුර්කිය ගැන දේවල් හරි ඒ වගේ වටින දේවල් තියෙනවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අපි පෙන්නන්න. අදත් මාත් එක්ක ඇවිල්ලා ඉන්න මගේ යාළුවා දිල්ෂාන් තමයි කැමරා කරන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ තුර්කියේ වඩුමඩුවකට. ගුඩ් බයි. ඒ වඩුවේට පොළ තිබ්බ තැන ගොඩක් සද්ද ඉතින් නොයිස් ඇති වීඩියෝ එකේ ඒවට සමා වෙන්න. ඉතින් මේ සද්ද නැති තැනක් හොයාගෙන ආව පොඩ්ඩක් අන්තිමේ වීඩියෝ එක ඉවර කරන්නත් එක්ක බලමු අපි ඉස්සරහට තව මේ වගේ තැන් තියෙනවා හොයන්න අපි පුළුවන් තරම් අහලා බලලා ඉතින් අපිට පුළුවන් විදිහට තුර්කියේ තියෙන අලුත් දේවල් යන්න පුළුවන් තැන් ඕලොන්ට පෙන්වන්න පුළුවන් හැමදේම මම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අදට සමු ගන්නවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. තුර්කිය. අපි ගිහින් එන්න.